සබාදහමට ඇබ්බැහි වූ කෙනෙක්ට ස්වභාව ධර්මයේ තරම් හිත නිවන තැනක් මේ මෙහි පිට නැහැ. වර්තමානයේ වාණිජකරණය වූ ලෝකයේ අපේ මේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපට අපේ පුංචි පැටවුන් ස්වභාව ධර්මයට බද්ධ කරන්න පරිසරයේ දේවල් සුන්දර විඳින්න පුළුවන් වෙන කාලය ඉතාමත් සීමා සහිතයි. නමුත් ඇත්තටම පුංචි දරුවෙකු අපි වෙළඳපොලෙන් ගෙනත් දෙන සෙල්ලම් බඩුවකට වඩා වැලි ටිකක්, මඩ ටිකක්, වතුර ටිකක් අතගාලා සතා සිව්පාව අතගාලා ඒ අර ලබා ගන්න සතුට වචන වලට පෙරලන්න බෑ. දරුවෝ කියලා කියන්නේ ස්වභාවයෙන්ම අත්දැකීම් ලබා ගන්න කැමති පිරිසක්. සීතල සුළඟේ, වැස්සේ, අවුවේ පින්නේ පහස විඳලා අයිස් ටිකක්, ගින්දර ටිකක් අතගාලා පුංචි පැටවුන් ඒ ලබා ගන්න අත්දැකීම, දැනුම, සංවේදන හැකියාව මිල කරන්න බෑ. පරිසරයේ දේවල් සුන්දර විඳින දරුවා නිතරම සතුටින් ඉන්න දරුවෙක් වෙනවා. අනෙක් අතට බුද්ධි වර්ධනයට අවශ්‍ය වැදගත්ම දෙයක් තමයි පරිකල්පන හැකියාව. පුංචි පැටවුන්ගේ ලෝකයේ සීමා මායිම් නැහැ. කිසිම දෙයකට කොටු වෙලා නැහැ. මෙහෙම කිසිම දෙයකට කොටු වෙලා නැති ඒ පුංචි මනසට හිතින් යන්න පුළුවන් දුර නම් විස්මයජනකයි. අපි අද ජීවත් වෙන්නේ ඩිවයිසස් වලින් පිරුණු ලෝකයක. පරිසරයට ඇබ්බැහි වූ දරුවෙකු කවදාවත් ෆෝන් එකකට, ලැප්ටොප් එකකට, කම්පියුටර් එකකට ඇබ්බැහි වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයට එහෙම බද්ධ වූ දරුවෙකු පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබනවා. පුංචි ඇටයකින් පැලයක් හැදෙන හැටි දැකලා, කුඹියෝ පෙලියක් කෑම හොයාගෙන යන බලන් ඉඳලා, ගහක හැදෙන ගෙඩියක් දැකලා, මඩ ගොඩක් අතගාලා, එවන් දරුවෙකු ලබන අසීමාන්තික සතුට ජීවිතයේ ලොකු ගමනකට පාර කියාවි. පෞරුෂත්වයෙන් යුතු ජීවිතේ හැම දෙයක්ම සමතුලිතව පවත්වාගෙන යන දරුවෙකු කවදා හෝ නිර්මාණය වේවි. පරිකල්පන හැකියාව දියුණු වූ, නිර්මාණශීලීත්වයෙන් යුතු, යාන්ත්‍රීකරණය නොවූ හිත තෙත දරුවෙකු හදන්න නම් දරුවෙකුට ස්වභාවදහම ලං කළ යුතුමයි. ඉතින් අපේ පුංචි පැටවුන් ස්වභාවදහම රස විඳින්න පුරුදු කරවමු. ගහට, කොළට, මලට, සතා සිව්පාවට ආදරය කරන්න පුරුදු කරමු. හීන පස්සේ දුවන ගමන් පුංචි දේවල් වලින් සතුට වෙන්න පුරුදු කරමු. එතකොට අපි හැමෝගෙම පුංචි පැටවුන් ආදරේ පිරුණු, මනුෂ්‍යත්වයෙන් පිරුණු දරුවෝ වෙන බව නුවණුමානයි. ඉතින් මගේ මේ Brainy Nature with Senul channel එක හරහා අපි ටිකෙන් ටික ඒ ගමන යමු.